සුබම සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමතෙම කවි ප්ලාන්ට් වෙතින් 14 වෙනි පැල සේල් එක අරගෙන ආවා ගොඩ දවසකට පස්සේ. ඉතින් මේ පැල ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මට කෝල් කරන්න 0 7 4 73 80 කියන WhatsApp නම්බරයට මැසේජ් එකක් හෝ කෝල් එකක් දෙන්න. ඉතින් අපි පැල සේල් එකට යමු. අංක 1 මෙන්න මේ ලස්සන මෙන්න මේ ප්ලාන්ට් එක රුපියල් 100යි. අංක 2 මෙන්න මේ ප්ලාන්ට් එකට මම කියන්නේ නම් පෙන්සිල් ප්ලාන්ට් එක කියලා. අංක 2 ඉතින් මේ ප්ලාන්ට් එකේ මේ එක පැලයක් රුපියල් 100යි. මෙතන පැල 3ක් තියෙනවා. ඒ පැල 3ම මේ පොට් එකම ගන්නවා නම් රුපියල් 200ට ඕගොල්ලන්ට දෙනවා. අංක 3 යටතේ මෙන්න මේ ප්‍රින්සස් ප්ලාන්ට් එක මේ ප්ලාන්ට් එක රුපියල් 250යි. බලන්න මේක හොඳට හැදිලා තියෙන්නේ. හරි නිරෝගී කට්මුළුත් තියෙනවා. ගන්න කෙනෙක්ට හරිම ලාභයි. කට්මුළුත් තියෙනවා මේකේ. ඉතින් මේ ප්ලාන්ට් එක රුපියල් 250කට දෙනවා. අංක 4 යටතේ මෙන්න මේ සෙටින් ෆෝතෝස් එක මේ බලන්න මෙයාගේ නිරෝගීකම හොඳට හැදිලා තියෙන්නේ. කට් කරගන්නත් පුළුවන්. ඉතින් මේ ප්ලාන්ට් එක රුපියල් 250යි. අංක 5 යටතේ තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක මේක මම හිතන්නේ කැලතියා වර්ගයක් වෙන්න ඕන මේක. ඉතින් මේ ප්ලාන්ට් එක රුපියල් 200යි. අංක 6 යටතේ තියෙන්නේ මෙන්න මේ මිනිමොස්ටරා ප්ලාන්ට් එක. බලන්න මෙයා කොච්චර මේ හොඳට සරුසාරව හැදිලා තියෙනවද කියලා ඉවර වෙලා. ඉතින් මේක මේ කට් මුළුත් තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේක කට් කර ගන්නත් පුළුවන් ගන්න කෙනෙක්ට. ඉතින් යාළුවනේ මේ ප්ලාන්ට් එක ටිකක් ලොකු නිසා රුපියල් 500කට අලෙවි කරනවා. අංක 7 යටතේ තියෙන්නේ අද චීස් ප්ලාන්ට් එක යාළුවනේ. මෙන්න මේ චීස් ප්ලාන්ට් එක. මේ චීස් ප්ලාන්ට් එක හරි නිරෝගිමත් ප්ලාන්ට් එකක්. ඔයාලට පේනවා ඇති මේ පත්‍ර වලින්. ඉතින් යාළුවනේ මේ ප්ලාන්ට් එක රුපියල් 250යි. අංක 8 යටතේ තියෙන්නේ මෙන්න මේ පිලෝ වර්ගය. පේනවා ඇති ඔයාලට මේ පිලෝ වර්ගය. මේ කොළහෙම හරිම චමත්කාරව හැදිලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ප්ලාන්ට් එකක් රුපියල් 250යි. මේක කට් කර ගන්නත් පුළුවන් ඕගොල්ලන්ට. ගන්න කෙනෙක්ට මේක හරිම ලාභයි. මේ ප්ලාන්ට් එක රුපියල් 250යි. අංක 9 යටතේ තියෙන්නේ යාළුවනේ අද මෙන්න මේ ඇන්තූරියම් ටික මේ පේනවා ඇති ඔයාලට මේ මල් දෙකකුත් පොහට්ටුවකුත් තියෙනවා යාළුවනේ. මෙන්න මේ ඇන්තූරියම් ටික මේකේ නම් යාළුවනේ මේ බුෂ් එකක් වගේ පැල ගොඩක් දාලා දෙන මේකෙන් එක පැලයයි දෙන්නේ. මේ පේනවනේ මේ නම් පරවෙච්ච වගේ මල් මේ අලුතින් ආපු මලක්. ඉතින් යාළුවනේ මේක පැකේජ් එකක්. මේ පැකේජ් එක රුපියල් 1500යි යාළුවනේ. අංක 11 යටතේ තියෙන්නේ පැකේජ් එකක් යාළුවනේ අද සිංගෝනියම් පැකේජ් එකක්. මේ පැකේජ් එකම යාළුවනේ රුපියල් 600යි. ඔයාලට පේනවා ඇති මේ හොඳට මේ වැඩුණු පත්‍ර තියෙන්නේ. පත්‍ර වලට මුකුත්ම හානියක් සිදු වෙලා නැහැ. මේව කට් කර ගන්නත් පුළුවන් යාළුවනේ. මේ පේනවනේ කට් මුල් දාලා තියෙනවා. මේ කට් මුල් දාලා තියෙනවා. මේව කට් කර ගන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ ගන්න කෙනෙක්ට හරිම ලාභයි. අංක 12 යටතේ තියෙන යාළුවනේ මෙන්න මේ කොකඩයිල් ප්ලාන්ට් එක. ඉතින් යාළුවනේ මේ පැලයක් රුපියල් 150යි. අංක 13 යටතේ තියෙන යාළුවනේ මේ අලුත්ම ප්ලාන්ට් එකක්. මේක මට නම් අලුත්. ඔයාලට නම් අලුත් නැතුව ඇති. හරිම ලස්සනයි මේක.
ලස්සන වාස් එකකට එහෙම මේ දැම්මට පස්සේ ලස්සනට හැදෙනවා බුෂ් එක වගේ. ඉතින් යාළුවනේ මේක රුපියල් 150යි. අංක 14 යටතේ තියෙන යාළුවනේ මේ ඔයාලට පේනවා ඇති මේක මගෙන් ගොඩාක් කලවි වෙච්ච ප්ලාන්ට් එකක්. මේක ඉල්ලුම කිව්වොත් මට දී ගන්න බැරි වුණා. ඉතින් යාළුවනේ මේක රුපියල් 200කට දෙනවා මම මේ ප්ලාන්ට් එක. බලන්න මෙයා හරියට ප්ලාස්ටික් කොලයක් වගේ දිලිසෙනවා. හරිම ලස්සනයි මේ ප්ලාන්ට් එක. ලස්සන බුෂ් එකකට දාලා අපිට තියාගන්න පුළුවන්. ටේබල් එකක උනත් ලස්සනට තියාගන්න පුළුවන්. මම නම් තියලා තියෙන ටේබල් එකක තමයි ලස්සනට තියාගන්න පුළුවන් යාළුවනේ මේක. ඉතින් ගන්න කෙනෙක්ට මේකත් හරිම ලාභයි. අංක 15 යටතේ තියෙන යාළුවනේ මෙන්න මේ ප්ලාන්ට් එක. මේකත් හරිම ලස්සනයි මේ හැදුනට පස්සේ. ඉතින් යාළුවනේ මේ ප්ලාන්ට් එක රුපියල් 150යි. අංක 16 යටතේ තියෙන යාළුවනේ මෙන්න මේ ප්ලාන්ට් එක. මෙතන ප්ලාන්ට් දෙකක් තියෙනවා. බිගෝනියා ප්ලාන්ට් දෙකක් තියෙනවා. ගන්න කෙනෙක්ට හරිම ලාභයි. මේ පේනව නේද මොනවත් පත්‍ර වලට වෙලා නැහැ. ඉතින් යාළුවනේ මේ ප්ලාන්ට් එක රුපියල් 250යි. මෙතන ප්ලාන්ට් දෙකක් තියෙනවා යාළුවනේ. මෙයාලට පේනවා ඇතිනේ. ගන්න කෙනෙක්ට ලාභයි රුපියල් 250යි. අංක 17 යටතේ තියෙන යාළුවනේ මෙන්න මේ ප්ලාන්ට් එක. මේක මේ වෙනවා යාළුවනේ. මේකේ තියෙන ඔක්කොම පැල ටික ඔයාලට එවනවා. ඉතින් යාළුවනේ මේක රුපියල් 300ක් වෙනවා මේ පොට් එකම. ඇත්තටම ඔයගොල්ලන්ට කඩෙන් එහෙම ගන්න ගියොත් මේ ගානට ගන්න බෑ යාළුවනේ. අන්න ඒකයි මේ ප්ලාන්ට් කරන මේ ප්ලාන්ට් සේල් එකකින් අපේ යාළුවන්ගෙන් ගන්න එක ඇත්තටම හරිම ලාභයි. ඉතින් යාළුවනේ කැමති කෙනෙක් ඉන්නවා නම් එකයි තියෙන්නේ මේකෙන්. මැසේජ් එකක් හෝ කෝල් එකක් දෙන්න. ඒ වගේම යාළුවනේ මට ලයික් කරන කමෙන්ට් කරන හැමෝටම බොහොමත්ම ස්තුතියි. මේ මගේ පැල ලාභයි කියලා හිතෙනවා නම් ඔයාලා මට කෝල් එකක් හෝ මැසේජ් එකක් දෙන්න. ඉතින් මෙතෙක් පැල ගත්ත හැමෝටම බොහොමත්ම ස්තුතියි.